වෙල්කම් ටු ට්‍රස්ට්ලික් මීඩියා. මම රොයි. අද අපි ඇවිල්ලා ඉන්නේ රාගම ටවුන් එකට විනාඩි 5කිනුත් කඩවත, කෙරවලපිටිය, ජායල සහ කිරිබත්ගොඩ ටවුන් එකට විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඇක්සස් කරන්න පුළුවන් තට්ටු දෙකේ බ්‍රෑන්ඩ් නිව් ගෙදරක් තමයි අද අපි ඔයගොල්ලන්ට අරගෙන ආවේ. ඉතින් මේ ගෙදර පර්චස් 7ක ඉඩමක හදලා තියෙන්නේ. කාමර 3ක්, ඒ වගේම බාත්රූම් දෙකක් අපිට බලා ගන්න පුළුවන් මේ ගෙදර. මේ ගෙදරට තියෙන ඇක්සස් රෝඩ් එක වෙන්නේ මේක. ඉතින් අපිට ගෙදර ඇතුළට ඇක්සස් කරන්න මේ වගේ රෝල ගේට් එකකුත් ඒකට එහා පැත්තේ විකට් ගේට් එකකුත් බලා ගන්න පුළුවන්. මම මේ ඉන්නේ කවර් කරපු පාකින් ඒරියා එකේ. මෙතන අපිට වාහනයක් දාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බෆලෝ ග්‍රාස් කරපු ඒරියා එකෙත් අපිට තව වාහනයක් පාක් කරගන්න පුළුවන්. අර එහා පැත්තෙන් පේන්නේ පුංචි පාත් එකක්. ඒ පාත් එකකින් අපිට ගෙදර බැක්යාඩ් කරන්න පුළුවන්. මේ පැත්තට වෙන්නත් පොඩි පාත් එකක් තියෙනවා. ඒකිනුත් අපිට ගෙදර පිටිපස්සට යන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලයින්ඩ් වෝල්ස් නැති විදිහට තමයි මේ ගෙදර හදලා තියෙන්නේ. හරි, දැන් එහෙනම් අපි ඊටු විස්තර ටික කතා කරමු. එන්න. ඉතින් මේ හරි විකට් ගේට් එකට ළඟින්ම බෆලෝ ග්‍රාස් කරපු ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. මේක ගෙදර ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක විදිහට අපිට යූස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහකට මෙතන සරස ගන්නත් පුළුවන්. මොකද මේක බ්‍රෑන්ඩ් නිව් ගයක් නිසා. විකට් ගේට් එකෙන් ඇතුළට ආවම මේ හරියට වෙන්න අපිට මේන් එන්ට්‍රන්ස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වුඩන් ෆිනිෂ් එකක් තියෙන උස දොරබල් දෙකකින් තමයි අපිට ගේ ඇතුළට ඇක්සස් වෙන්න තියෙන්නේ. අපි ගේ ඇතුළට ගිහිල්ලාම දැන් බලමු. ඔන්න එහෙනම් අපි ගේ ඇතුළට ආවා. ගේ ඇතුලේ හරිම ලස්සනයි. සුදු පාටිං පේන්ට් කරලා තියෙනවා බලාගන්න පුළුවන්. ඒකටම ගැලපෙන විදිහට ෆ්ලෝ ටයිල් එකක් කරලා තියෙනවා. මේ හරියට වෙන්න ලොකු වින්ඩෝස් දෙකක් අපිට පේන්න තියෙනවා. මේ වින්ඩෝස් දෙකෙන් අපිට ගෑරේජ් ඒරියා එකට එහෙම නැත්නම් අපේ කවර් කරපු පාකින් ඒරියා එකටත් ඇක්සස් කරන්න පුළුවන්. මෙතන වින්ඩෝස් දෙකක් ප්ලේස් කරලා තියෙනවා. මේ වින්ඩෝස් දෙකෙන් අපිට අපේ ගාඩන් ඒරියා එකට වගේම මේ පැත්තෙන් තියෙන පාත් එකටත් ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේ වින්ඩෝස් සහ මේ පේන්ට් එක නිසා මේ ගෙදර හොඳට එළිය වැටෙනවා. ඉතින් අපි මේ ඉන්න ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඇරේන්ජ්මන්ට්ස් කොයි වගේද කියලා කියනවා නම් මේ හරියට වෙන්න බෙඩ්රූම්ස් 3ක් මම තියෙනවා කිව්වනේ. ඒ තුනෙන් දෙකකුත් එක වොෂ්රූම් එකකුත් මේ හරියට වෙන්න අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මේ පැත්තේ මේ බෙඩ්රූම්ස් වල ඇරේන්ජ්මන්ට්ස් කොයි වගේද කියලා. මේ හරියේ තියෙන මේ බෙඩ්රූම් එකකින් අපි ඉස්සෙල්ලාම පටන් ගමු. හරි, එහෙනම් අපිට හම්බෙන පළවෙනි බෙඩ්රූම් එකට අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ බෙඩ්රූම් එකෙත් හොඳ ඉඩක් මෙගොල්ල වෙන් කරලා තියෙනවා. අපිට හොඳට බලා ගන්න පුළුවන්. අපි ලිවිං ඒරියා එක දැකපු විදියට ඒ හා සමාන ෆ්ලෝ ටයිල් එකකුත් බ්‍රිලියන්ට් වයිට් කලර් එක මේ රූම් එක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මෙතන ලොකු වින්ඩෝස් දෙකක් තියෙනවා. අපි ලිවිං ඒරියා එක දැක්කු විදියටම මේ වින්ඩෝස් දෙකෙන් අපිට අපේ ගාඩන් ඒරියා එකට ඉතාමත්ම ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන්. හරි, දැන් එහෙනම් අපි බලමු මේකට ඔපොසිට් තව රූම් එකක් තියෙනවා. ඒකට ළඟින්ම අපිට කොමන් වොෂ්රූම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපිට හම්බෙන දෙවෙනි බෙඩ්රූම් එක මේ බෙඩ්රූම් එකේ අර දැකපු බෙඩ්රූම් එකේ වගේම සේම් ස්පේස් එක බලා ගන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ ඒ බෙඩ්රූම් එකේ සිවිලිම තිබ්බේ ස්ලැබ් එකකින්, කොන්ක්‍රීට් ස්ලැබ් එකකින්. හැබැයි මෙතන අපිට ෆිනිෂින් රූම් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ලොකු වින්ඩෝස් දෙකක් මේගොල්ලෝ ප්ලේස් කරලා තියෙනවා. මේ වින්ඩෝස් දෙක නිසාම මේ බෙඩ්රූම් එකටත් හොඳ එළිය වැටෙනවා. දවල් වෙලාවට උනත් ලයිට් දාන්න ඕනේ නැහැ. හරි, දැන් මේ බෙඩ්රූම් දෙකට යූස් කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක කොයි වගේද කියලා මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. මේ බෙඩ්රූම් දෙකටම ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් විදියට මේ වොෂ්රූම් එක මේගොල්ලෝ මෙතන අරේන්ජ් කරලා තියෙනවා. හැම ඉඩක් මේගොල්ලෝ මේ වොෂ්රූම් එකට වෙන් කරලා තියෙනවා. මේ හරියට වෙන්න කොමඩ් සෙටප් එකකට බලා ගන්න පුළුවන්. මෙතන හොට් වෝටර් ප්‍රොවිෂන් ඒත් එක්කම ෂවර් කරන්න වෙනම ඒරියා එකක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. මෙතනත් අපිට කැමති නම් ෂවර් කියුබිකල් එකක් වගේ අරේන්ජ් කරගන්න පුළුවන්. මෙතන මිරර් සෙටප් එක සහ සින්ක් එක බලා ගන්න පුළුවන්. ලයිට් එකකුත් තියෙනවා.
හරි දැන් එහෙනම් අපි බලමු මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මේ පැත්තට වෙන්න. අපි එළියට ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. පැන්ට්‍රි එක තියෙනවා. තව අපිට ඒ පැත්තෙන් බෑක් යාඩ් එකට යන්නත් පුළුවන්. අපි ගිහිල්ලා බලමු. එන්න. අනිත් විස්තර ටික බලන්න කලින් ඔයගොල්ලන්ට මේ ගෙදර ප්‍රයිස් එක ගැන කියනවා නම් රුපියල් ලක්ෂ 285යි. ඉතින් පර්චේස් 7ක ඉඩමක ප්‍රයිම් ලොකේෂන් එකක තියෙන මේ ගෙදර ඉක්මනටම සේල් වෙන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ මොකක්ද කරන්න ඕනේ ඉක්මනටම මේ පේන ෆෝන් නම්බර් එකට කතා කරන්න. හොඳ chance එකක් ඔයාලට මිස් වෙන්න පුළුවන්. ෆිනිෂ් රූෆ් කරපු ඒරියා එකක් තියෙනවා. මේ ස්පේස් එක අපිට ඩයිනින් ඒරියා එක විදිහට වුණත් අරේන්ජ් කරගන්න පුළුවන්. මොකද මේ හරියට වෙන්න පැන්ටි ඒරියා එක තියෙන නිසාම මෙතන ලොකු වින්ඩෝස් දෙකක් තියෙනවා. මේ වින්ඩෝස් දෙකකින් අපිට අපේ බෑක් යාඩ් එකට ඇක්සස් කරන්න පුළුවන්. හරි මේ හරියට වෙන්න අපිට ස්ටෙයාකේස් එක බලා ගන්න පුළුවන්. අපි උඩට ගිහිල්ලා බලමු ස්ටෙයාකේස් එකේ සහ උඩ තත්ත්වය කොයි වගේද කියලා. ඉතින් පැන්ටි ඒරියා එකටත් මේගොල්ලෝ පොඳ ඉඩක් වෙන් කරලා හදලා තියෙනවා. මෙතන අපිට කැමති විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන් පැන්ටි කබඩ්ස් වලින්. මෙතන 4 බර්නර්ස් ස්ටව් එකකට මේගොල්ලෝ ස්පේස් වෙන් කරලා තියෙනවා. මේ හරිය රූෆ් එක ෆිනිෂ් රූෆ් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බෑක් යාඩ් කරන්න පුළුවන් දොර මේ හරිය තියෙන්නේ. අපි බෑක් යාඩ් එකේ තත්ත්වය කොයි වගේද කියලා ගිහලා බලමු. ඉතින් බෑක් යාඩ් එකේ බැලුවා නම් අපිට හොඳ ඉඩක් වෙන් කරලා තියෙනවා. පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේ පැත්තෙනුත් අපිට ෆ්‍රන්ට් ඒරියා එකට විකට් ගේට් එක තියෙන පැත්තට යන්න පුළුවන්. ඉතින් මේක බ්‍රෑන්ඩ් නිව් ගයක් නිසා මේ බෑක් යාඩ් එකත් ඔයගොල්ලන්ට කැමති ඕනම විදිහකට අරේන්ජ් කරගන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි දැන් එහෙනම් අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම පෙන්නුවා. දැන් අපි උඩ තට්ටුවට ගිහිල්ලා බලමු. එන්න. මේ ස්ටෙයාකේස් එකත් වුඩන් ෆිනිෂ් එකක් මේගොල්ලෝ ගෙනත් දීලා තියෙනවා. මේකේ අත්වැට වුඩන් ඒ වගේම මෙටල් ෆිනිෂ් එකක් දීලා තියෙනවා. හරි මේ හරියට වෙන්න අපිට පොඩි ලිවිං ඒරියා එකක් පෙන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ තියෙන පොඩි ලිවිං ඒරියා එක මේක අපිට ටීවී ලොබි එක විදිහට අරේන්ජ් කරගන්න පුළුවන්. මෙතන කොමන් බැල්කනියක් පේන්න තියෙනවා. අපි ඒක අන්තිමටම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මේ හරිය අපිට ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන කොමන් වොෂ්රූම් එකයි බෙඩ්රූම් එකයි බලා ගන්න පුළුවන්. බෙඩ්රූම් එක ඇතුළට ගිහිල්ලා දැන් බලමු. ඔන්න එනම් මේ තියෙන අපිට හම්බ වෙන තුන්වෙනි සහ අන්තිම බෙඩ්රූම් එක. මේකට සැහැණ ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා. ඔයාලට පැහැදිලිවම බලා ගන්න ඕන. මේ වගේ ලොකු වින්ඩෝස් දෙකක් මෙතන ප්ලේස් කරලා තිනවා. මේ වින්ඩෝස් දෙක නිසා මේ බෙඩ්රූම් එකට හොඳට එළිය වැටෙනවා. හොඳ කුලඟක් එනවා. සිවිලින් ෆෑන් එකට සහ AC වලට මේගොල්ලෝ ප්‍රොවිෂන්ස් දීලා තියෙනවා. ඉතින් මේ බෙඩ්රූම් එකට යූස් කරන්න තියෙන වොෂ්රූම් එක තියෙන්නේ මේකට ළඟින්. ඉතින් අපි පල්ලෙහාදී දැකපු වොෂ්රූම් එකේ වගේම සේම් සෙටප් එක මිරර් සින්ක් එක කොමඩ් සෙටප් එක හැම දෙයක්ම සේම් අපිට බලා ගන්න පුළුවන්. හොට් වෝටර් ප්‍රොවිෂන් තියෙනවා. ඒකේ දැකපු විදිහටම හොඳ ඉඩක් මේ වොෂ්රූම් එකේ මේගොල්ලෝ වෙන්ස් කරලා තියෙනවා. අපිට හොඳට බලා ගන්න පුළුවන්. හරි වොෂ්රූම් එකේ එළියට ආව මෙතන පොඩි ස්පේස් එකක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. මේ හරිය වොෂින් මැෂින් එකකට මේගොල්ලෝ වෝටර් සප්ලයි එකක් දීලා තියෙනවා. හරි දැන් එන මේ ලිවිං ඒරියා එක ගැන බැලුවොත් මෙතනත් හොඳ ඉඩක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. මෙතනින් අපිට අපේ ලිවිං ඒරියා එක පැහැදිලිව බලා ගන්න පුළුවන් විදිහට පොඩි ඉන්ඩෝර් බැල්කනි එකකුත් මේගොල්ලෝ දීලා තියෙනවා. හරි දැන් එහෙනම් අපි මේ බලමු කොමන් බැල්කනි එක කොයි වගේද කියලා. ඔන්න එහෙනම් අපි බැල්කනියට ඇවිල්ලා ඉන්නේ. මේ බැල්කනියෙත් මේගොල්ලෝ හොඳ ඉඩක් වෙන් කරලා තියෙන බලා ගන්න පුළුවන්. ඉතින් හවස් වරුවක යාළුවොත් එක්ක චිල් කරන්න එහෙම නැත්නම් ඔයාට වුණත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් විදිහට හොඳ ඉඩක් වෙන් කරලා තියෙනවා මේ බැල්කනියේ. හරි ඉතින් මෙතනට ආවම අපිට අපේ වටපිටාව සැහැණ හොඳට බලා ගන්න පුළුවන්. පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක අපි මේ ඉන්නේ. හරි දැන් එහෙනම් මේ නිස්කලංක පරිසරයේ තියෙන මේ තට්ටු දෙකේ බ්‍රෑන්ඩ් නිව් ගෙදර රුපියල් ලක්ෂ 285ක් වෙනවා. මේ ගෙදර ඉඳන් රාගම ටවුන් එකට විනාඩි 5ක් වගේ කාලයකින් ඇක්සස් කරන්න පුළුවන්. කඩවත කිරිබත්ගොඩ ඒ වගේම කෙරබලපිටිය හයිවේ එක්ස්චේන්ජ් එකටත් ජායල ටවුන් එකටත් අපිට විනාඩි 20ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඇක්සස් කරන්න පුළුවන් දොරකින් තමයි මේ ගෙදර පිහිටලා තියෙන්නේ. හරි දැන් එහෙනම් මේ ගෙදර ගැන වැඩි විස්තර මම ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් චෙක් කරලා බලන්න. අදට සමුගන්න වෙලාව වෙලා තියෙන්නේ මගේ